නලින්ද ජයතිස්ස කියන්නේ ලංකාවේ ආණ්ඩුවට විශාල ප්‍රශ්න ගොඩක් ඇති කරන කෙනෙක් කියලා අපි ඉස්සල්ලාම මතක් කරනවා. නලින්ද ජයතිස්සව බලන්නේ කවුද? එයාගේ වැඩ ගැන අධීක්ෂණය කරන්නේ කවුද කියන එක අපි දන්නේ නැහැ. එහෙම කෙනෙක් ආණ්ඩුවේ කොහේ හරි ඉන්නවා නම් කරුණා කරලා විමර්ශනය කරන්න. ඔහු නිසා ආණ්ඩුවට සිදු වෙලා තියෙන අනතුරු ප්‍රමාණය මේ වෙනකොට බරපතලයි. අද දවසේ සෞඛ්‍ය සේවාව ඇතුලේ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ වෙලා තිනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගයට 100%ක් වග කියන්න ඕනේ නලින්ද ජයතිස්ස ඇමතිවරයා. මේ වෙනකොට KDU විශ්වවිද්‍යාලයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ළමයිට විතරක් දැනුම මිනුම තරඟයක් තියලා තියෙනවා. දැන් නලින්ද ඒ වෙනුවෙන් පෙනී හිටින්නේ නලින්දට ඒ කරපු වැරද්ද වහගන්න බැරි නිසා. ඉතා පැහැදිලිව ඒ අමාරුවේ ආණ්ඩුව දාලා තියෙනවා මේ විභාගයේ තියපු උපාධිධාරීන්ට අනිවාර්යයෙන්ම රැකියාව ලබා දෙන්න වෙලා තියෙනවා. මොකද එහෙම නොකරොත් ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අමාරුවේ දාලා තියෙනවා නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ කල්පනාවේ මදිකම නිසා. ඊළඟට ආණ්ඩුවට නලින්ද ජයතිස්ස ඇමතිවරයා ගෙනල්ලා තියෙන අනතුර තමයි පෞද්ගලික සහ KDU වැනි මුදල් ගෙවලා කරන විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට විතරක් උපාධිධාරීන්ට විතරක් රජයේ රැකියා ලබා දීමේ කළු පැල්ලම ආණ්ඩුවට නලින්ද ජයතිස්ස ඇමතිවරයා මේ වෙලාවේ තවරමින් ඉන්නවා. ඒ නිසා ඉතිහාසයේ ධනපතියයි කියන අසමත් ජාතියයි කියන ඒ වගේම කිසිම ආණ්ඩුවකින් රජයේ විශ්වවිද්‍යාලයට නිදහස් අධ්‍යාපනයෙන් උපාධි ගත්ත අයව ගෙදර තියලා පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් සහ මුදල් ගෙවලා උපාධිගත් කණ්ඩායමකට රැකියා ලබා දීමක් කළා නැහැ. අපි කවදාවත්ම ඒ උපාධි වල තත්වයට හානි වෙන ප්‍රකාශ නොකලත් නලින්ද ජයතිස්ස ඇමතිවරයා මේ කරන ක්‍රියාවලිය ඇතුලේ බරපතල විරසකයක් නැවත වතාවක් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයි රාජ්‍ය විශ්වවිද්‍යාලයයි අතර ඇති වෙනවා. ඉතින් ඒකත් නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඓතිහාසිකව මේ රටේ කරන වැරද්දක්. ඒ ඓතිහාසික වැරද්ද නිදහස් අධ්‍යාපනයට තටු දෙනවා කියපු ආණ්ඩුව ඇතුලේ සිද්ධ කිරීම සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස ඇමතිවරයා වග කියන්න ඕනේ. ඒක සිද්ධ වෙන්නේ වර්තමාන ආණ්ඩුවෙන් හින්දා ඒ පිළිබඳවත් ආණ්ඩුවේ අවධානය යොමු කරන්නට ඕනේ. ඊළඟ කාරණාව තමයි නලින්ද ජයතිස්ස ඇමතිවරයා මේ වෙනකොට ආණ්ඩුවක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිය වෛද්‍ය උපාධිය නවත්තලා විශාල අභියෝගාත්මක තීරණයක් ගත්තා කියලා ආණ්ඩුව. අපි දැක්කා ඒක ප්‍රකාශයට පත් කරපු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා කියනවා මාලිමාවේ වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයේ හින්දා ඒක අකුලගත්තා කියලා. දැන් නලින්ද ජයතිස්ස ඇමතිවරයාත් මීට කලින් කියලා තියෙනවා මේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය තියෙන්නේ ආරක්ෂක අංශවල උපාධි සඳහා පමණයි කියලා. හැබැයි නලින්ද පාර්ලිමේන්තුවේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා එහෙම තීරණයක් ගන්නකොට නලින්ද ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇවිල්ලා කරන්නේ මොකද්ද? එයා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් ඉගෙනගත්ත උපාධිධාරීන්ට විතරක් පත්වීම් දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙට දවසේ ඉඳන් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ සියල්ල ගත්තාම මීට එහා ගිය ජනමාධ්‍ය වේදීන්ට හැඳුනුම්පත් අනිවාර්ය කරලා සමස්ත ජනමාධ්‍ය පරපුර අවුල් කරගෙන තියෙනවා. මේ වගේ ගැටලු ගණනාවක් නලින්ද ජයතිස්ස ඇමතිවරයා කරමින් ඉන්නවා. ඒ වගේම මාල්නී ෆොන්සේකාට දීපු දීමනාවන් සම්බන්ධයෙන් කතා කරලා ඒ සමස්තය ආණ්ඩුවත් එක්ක විරසක කරගත්තා. ඉතින් ඒ නිසා නලින්ද ජයතිස්ස ඇමතිවරයා මේ කරමින් ඉන්න ක්‍රියාවලිය පිළිබඳව කවුරු හරි නිරීක්ෂණය කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයට ගිහිල්ලා නලින්ද ජයතිස්ස ඇමතිවරයා කියපු කතාව අහලා බලන්න කියලා අපි ආණ්ඩුවේ මහත්තුරුන්ට කියනවා. සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන්ට විරුද්ධව කේලම් කිව්වා. ඒ කේලම් කියලා ඒ රටේ රැකියාවක් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් අපේ රටේ වෘත්තිකයෝ
ගෞරවයක් ඇතුව විදේශ රැකියාවලට යනවා අපිව තෝරගන්නවා ඒ රැකියාව තෝරා ගැනීම සඳහා විදේශ රටවල් වල විශාල ඉල්ලුමක් තියෙනවා ඉන්දියාව බංග්ලාදේශ පාකිස්තානය වගේ ආසියාතික කලාපයේ රටවල් වල අනිකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ට වඩා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තිකයන්ට ලෝකයේම ඉල්ලුමක් තියෙනවා ඉතින් ඒ ඉල්ලුම හැදෙන්නේ අපේ වෘත්තිකයෝ ගිහිල්ලා වැඩ කරාම හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට ගිහිල්ලා නලින්ද ජයතිස්ස ඇමතිවරයා මොකද්ද කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට කියනවා එහෙම එන අයට නීති හදන්නලු. ඒ වගේම අනිත් රටවල් වලට කියනවා එහෙම ලංකාවෙන් එනවනම් වෘත්තිකයෝ ඒකට ඕගොල්ලෝ වග කියන්න ඕනේ කියලා. එතකොට 5000ක් විතර ලෝකයේ සෞඛ්‍ය සේවාව පාලනය කරන මිනිස්සු ඉස්සරහින්ම කතාවක් කිව්වාම හෙට දවසේ ඉඳන් මේ රටේ පුරවැසියන්ට මේ රටේ සෞඛ්‍ය වෘත්තිකයන්ට ඒ අවස්ථාව නැති වෙනවා. ඒ වෙලාවෙම නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අපිට ගන්න බෑ උපාධිධාරීන් වැඩි. ඒ නිසා අපි උපාධිධාරීන් ගැනීම සඳහා තරඟ විභාගයක් තියෙනවා දැනුම විනුම තරඟයක් විදියට කියලා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගත්තාම මහා පටලැවිල්ලක් නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඇති කරලා තියෙනවා. ඉතින් මේ සුළු ප්‍රශ්නයක් ඇතුලේ මේ වෙනකොට බලහත්කාරයෙන් දැනුම විනුම තරඟයක් නලින්ද ජයතිස්ස ඇමතිවරයා තියලා තියෙන්නේ. ඒක හරහා බරපතල අර්බුදයකට රජය ලක් කරලා තියෙනවා ආණ්ඩුව ලක් කරලා තියෙනවා. මොකද දැන් ආණ්ඩුවට මේක විසඳලත් බෑ විසඳන්න නැතුව ඉන්නත් බෑ. මොකද විභාගයක් තියලා තියෙන ඒ උපාධිධාරීන්ට පෞද්ගලික සහ කොතලාවල උපාධිධාරීන්ට දැන් අධිකරණයේ අයිතියක් තියෙනවා නීතියානුකූල අයිතියක් තියෙනවා මේ රැකියා ටික ලබා ගන්න. ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවාවෙන් ඒ අධ්‍යාපනය ලැබපු සියලු උපාධිධාරීන් දැන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඒකට කරන්න දෙයක් නැති වෙලා නලින්ද ජයතිස්ස ඇමතිවරයාට තියෙනවා. ඒ නිසා අපි ඒත් නලින්දව අමාරුවේ දාන්න නැතුව මේකට උත්තර හොයලා දීලා තියෙනවා. මේකට උත්තර තියෙනවා ඒ තමයි මේ උපාධිධාරීන් සියලු දෙනා ගණ්ඩ මේ තියෙන නීතිමය ප්‍රතිපාදන සියල්ල යටතේ පුළුවන්. දැන් නලින්ද කියනවානේ නලින්දට රාජ්‍ය සේවා කමිෂන් සභාව කියන එකට වඩා දෙයක් කරන්න බෑ කියලා. ඒ නලින්ද සෞඛ්‍ය ඇමතිකමට සුදුසු නෑ කියලා එතනිනුත් පෙන්නනවා. හැබැයි රාජ්‍ය සේවා කමිෂන් සභාවේ නීතියත් ඒ ආකාරයෙන්ම අනුගමනය කරලා බඳවා ගැනීමේ පරිපාටියේ නීතියත් ඒ ආකාරයෙන්ම අනුමත කරලා අනුගමනය කරලා ඔය කියන නලින්ද දැන් අනිවාර්ය කරලා තියෙන කොතලාවල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල අයටත් අසාධාරණයක් වෙන්නේ නැතුව මේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සමසෞඛ්‍ය උපාධිධාරීන් සියලු දෙනා බඳවා ගැනීමේ ක්‍රමවේදයක් අපි නලින්දට පෙන්නලා දීලා තියෙනවා. හැබැයි නලින්දට දැන් වෙලා තියෙන අර උද්දච්චකම ලොකුයි ප්‍රශ්න විසඳනවට වඩා. ඒක නොමේරිච්ච ගතියක්. තව මෝරන්න ඕනේ නලින්ද මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වගේ තැනකට ඇවිල්ලා වැඩ කරන්න. කොහොම වුණත් මේ ක්‍රියාවලියේ හින්දා අපිට වර්ජන ක්‍රියාමාර්ග වලට යන්න වෙලා තියෙනවා. අද දවසේ අපි වෘත්ති සමිති දෙකක් විදියට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය සහ බෞද්ධ චිකිත්සක සංගමය වෘත්ති ක්‍රියාමාර්ග වලට ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී මේක අපිට තව වර්ධනය කරන්න වෙනවා. ඒ නිසා අපි කියන්නේ නලින්දට එහෙම හිතන්න මෝරපු ගතියක් නැත්තම් ඔය අනිල් ජාසිංහලා වගේ අය ඔය පුටුවල ඉන්නවා මන් දන්නේ නැහැ මොනවද කරන්න කියලා. ඒ නිසා කරුණා කරලා මේ සෞඛ්‍ය සේවාව ගැන දන්න කෙනෙක් විදියට මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා රූකඩයක් වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න. මේක විසඳන විදිය අපි ලිඛිතවත් දීලා තියෙනවා. අපි වැඩ බලන සෞඛ්‍ය ලේකම් වරියටත් මේක දීලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් අපිට ක්‍රියාමාර්ග වලට යන්න වෙනවා. අපි අවසාන වශයෙන් උත් ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ ජයතිස්ස ඇමතිවරයා ආණ්ඩුවට ගේන අනතුරු පිළිබඳව ඔයගොල්ලෝ සැලකිලිමත් උනේ නැත්නම් ඒක කවදා හරි විශාල ප්‍රශ්නයක් වෙනවා කියන එක මතක තියාගන්න කියලා.